ජීවිතය හරිම කාර්යබහුලද? ඒත් ඇතුළාන්තයෙන් හරිම හිස් බවක්, වෙහෙසකාරී බවක් දැනෙනවා. ඔයාට ජීවිතයේ නිදහස, තෘප්තිමත්භාවය, සැනසීම වුවමනයි. ඉතින් ධර්මය තුළින් ඔයාට ඒ අවශ්‍ය සැනසීම, අවබෝධය ඇති කරගන්න පුළුවන්. ධර්මය ඉගෙන ගන්න, පුරුදු පුහුණු කරන්න ඔයා තනි වෙන්න ඕනි නැහැ. පන්සල් යන්නම ඕනි කියලා හිතන්නත් එපා. පැය ගණන් ඒ වෙනුවෙන් වෙන් කරන්න ඕනිම නැහැ. සරලවම ඔයාගේ ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත් ධර්මය ඉගෙන ගන්න පුරුදු පුහුණු කරන්න ඔයාට කිසිම බාධාවක් නැහැ. ඔයාට පුළුවන් කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරනවා වුණත් ධර්මය පුරුදු පුහුණු කරන්න. අද ලෝකේ අපේ ජීවිතවල එදිනෙදා වැඩ කටයුතු, ඒ වගේම පවුල් පරිසරය, ස්මාර්ට්ෆෝන් භාවිතය, මානසික පීඩනය, මෙන්න මේ වගේ විවිධ හේතු නිසා අපේ මනස නිරන්තරයෙන් නොසන්සුන්. ඉතින් මෙන්න මේ වගේ හේතු නිසා ගොඩාක් අය හිතනවා මේ ධර්මයේ ඉගෙන ගන්න එක, පුරුදු පුහුණු කරන එක කරන්නේ ස්වාමීන් වහන්සේලා විතරයි කියලා. එහෙමත් නැත්නම් ඒ වෙනුවෙන් විවේක කාලයක් තියෙන අය විතරයි කියලා. එහෙත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව උනේ ගිහි ජීවිතය ගෙවන කෙනෙක් වුණත් එදිනෙදා ජීවිතය තුළ මේ ධර්මය ඉගෙන ගන්න එක, පුරුදු පුහුණු කරන එක ගොඩක් වැදගත් කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොච්චර කාර්යබහුල ජීවිතයකදී වුණත් අපි කොහොමද මේ එදිනෙදා ජීවිතය තුළ ධර්මයේ පුරුදු පුහුණු කරන්න පටන් ගන්නෙ. ඒක කරන්නේ කොහොමද කියලා සරල ප්‍රායෝගික මඟ පෙන්වීමක් කරන්න තමයි අද වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතවල යම්කිසි දෙයක් පුරුදු කරන්න පටන් ගන්නෙ. එහෙම නැත්නම් එහෙම දෙයකට පෙළඹෙන්නේ ඒ තුලින් අපේ ජීවිතේට යම්කිසි විදිහේ ධනාත්මක බලපෑමක් ඇති වෙනවා නම්. ඒ කියන්නේ අපි ඒ කරන දේ ජීවිතේට ඒ තරම්ම වැදගත් නම්, ඒ තරම්ම වටිනාකමක් එකතු කරනවා නම් තමයි අපි ඒ දේ පුරුදු කරන්න පටන් ගන්නෙ. ඉතින් මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ අපි ඇයි එදිනෙදා ජීවිතය තුළ මේ ධර්මයේ පුරුදු පුහුණු කරන්නේ. ඒකෙන් අපේ ජීවිතේට ඇති වැදගත්කම මොකක්ද? මෙන්න මේ ගැන හරි අවබෝධයක් තිබුණොත් අපිට පුළුවන් මේ දේ අපේ ජීවිතය තුළ පහසුවෙන්ම පුරුදු කරන්න පටන් ගන්න. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ අවබෝධය, ඒ කියන්නේ ඔයා ජීවිතය තුළ මේ ධර්මයේ පුරුදු පුහුණු කරන්න ඕනේ ඇයි? ඒකේ වැදගත්කම මොන වගේද කියන දේ තේරුම් ගන්න ඔයාට පුළුවන් මේ ධර්මයේ එදිනෙදා ජීවිතය තුළ පුරුදු පුහුණු කරන කෙනෙක්ව නිරීක්ෂණය කිරීම තුළින් අදහසක් ගන්න. ඒ වගේම තමයි ආර්ය ශ්‍රාවක සංඝරත්නය අපිට දෙන අනුශාසනා අනුවත් අපිට පුළුවන් මේ පිළිබඳව යම්කිසි වැටහීමක් ලබා ගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේ දේවල් ගැන ලියවිලා තියෙන නොයෙකුත් විදිහේ ලිපි ලේඛන ආටිකල්ස් කියවලා බලන්න, පොත්පත් කියවලා බලන්න. මෙන්න මේ විදිහට නොයෙකුත් විදිවලින් ඔයා මේ ගැන හොයලා බලලා දැනුවත් වුණාම ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය තුළ මේ ධර්මයේ පුරුදු පුහුණු කිරීම කියන අරමුණ පැහැදිලිව ඇති කරගන්න. මොකද ඔයාට එතකොට අවබෝධයක් තියෙනවා ඔයාගේ ජීවිතේට ඇත්තටම මේ ධර්මයේ පුරුදු පුහුණු කරන එක කොයිතරම් වැදගත්ද, මොනතරම් වටිනාකමක් එකතු කරනවද කියලා. එතකොට ඒ වෙනුවෙන් ඔයාට පුළුවන් ඔයාගේ සිතේ ඒ චිත්ත ශක්තිය, කැමැත්ත, වීරිය ඇති කරගන්න. ඉතින් එතකොට කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් වුණත් ඔයාගේ ජීවිතය තුළ මේ ධර්මයේ ඉගෙන ගන්න, පුරුදු පුහුණු කරන්න පටන් ගන්න, ඔයාගේ තුළ ඒ දැඩි කැමැත්ත, උනන්දුව ඇති කරගන්න ඔයාට පුළුවන්. ඉතින් කොහොමද අපි එදිනෙදා ජීවිතය තුළ, අපේ මේ කාර්යබහුල ජීවිතය තුළ මේ ධර්මයේ පුරුදු පුහුණු කරන්න පටන් ගන්නෙ? අපි දැන් ඒ ගැන බලමු. පළවෙනි දේ තමයි එදිනෙදා ජීවිතය තුළ ධර්මයේ පුරුදු පුහුණු කිරීම සම්බන්ධයෙන් ඔයාගේ සිත නිරන්තරයෙන් නැඹුරු කරන්න පුළුවන් විදිහේ වටපිටාවක් සකස් කරගන්න. අපේ ජීවිතේ අපිට වැඩ කටයුතු අධික වෙලා කාර්යබහුල වෙනකොට අපිට නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක් තමයි මේ අමතක වීම කියලා කියන්නේ. එතකොට අපිට අපේ සමහර විට අත්‍යවශ්‍ය වැඩ කටයුතු උනත් අතපසු වෙනවා. ඉතින් මෙන්න මේ නිසා මේ වගේ තත්වයකදී අපි ධර්මයේ පුරුදු පුහුණු කරන්න පටන් ගන්න නම් අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ
මේ ධර්මයේ පුරුදු පුහුණු කිරීම හා සම්බන්ධ දේවල් නිරන්තරයෙන් අපේ සිතට අරමුණු වෙන විදිහට අපේ වටපිටාව සකස් කරගන්න ඕනි. ඒ කියන්නේ උදාහරණ විදිහට ඔයාට පුළුවන් ඔයාට නිතර පෙනෙන ඒ වගේම සුදුසු තැනකින් බුදු පිළිමයක්, බුද්ධ රූපයක් ඔයාට පෙනෙන විදිහට තියන්න. ඒ වගේම ඔයාට පුළුවන් මේ ධර්මයේ ඉගෙන ගන්න ඔයාට උදව් වෙන පොත්පත් ඔයාට නිතරම ඇහැ ගැටෙන තැන් වලින් තියන්න. ඒ වගේම තව දෙයක් තමයි උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් මේ ධර්මය ඉගෙන ගන්න පුරුදු පුහුණු කරන්න ඕනි කියන මේ අරමුණ ඔයාට නිතර මතක් කරවන විදිහේ යම්කිසි රූපයක් එහෙම නැත්නම් වචන ටිකක් ඔයාට නිතරම පෙනෙන තැන් වලින් තියාගන්න. ඒක සමහර විට බුදුගුණ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය ගැන වෙන්න පුළුවන්. මේ විදිහේ අර වෝල් ආර්ට්ස් තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් ඔයාට පුළුවන් මේ අවස්ථාවට ප්‍රයෝගී කරගන්න. ඉතින් සිතට නිරන්තරයෙන් ඔයා මේ විදිහේ දේවල් අරමුණු වෙන්න සැලැස්සුවාම ඔයාගේ සිත ක්‍රමානුකූලව කාලයක් යද්දී මේ අරමුණ දෙසට නැඹුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඔයා කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය තුළ මේ ධර්මයේ පුරුදු පුහුණු කරන එක අතපසු කරගන්නේ නැතිව එදිනෙදා ජීවිතය තුළ පුරුද්දක් විදිහට මේ දේ ඉගෙන ගන්න, පුරුදු පුහුණු කරන්න පටන් ගන්න. දෙවැනි එක තමයි කොච්චර කාර්යබහුල කෙනෙක්ට වුණත් පුළුවන් ඔයාලගේ එදිනෙදා ජීවිතය තුළ මේ සීලය ආරක්ෂා කරගන්න. ඉතින් ඔයා කාර්යබහුල කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් ධර්මයේ පුරුදු පුහුණු කරන්න පටන් ගන්න. සීලය ආරක්ෂා කරන්න ඕනි ඇයි? ඒකේ වැදගත්කම මොකක්ද? මෙන්න මේ ගැන කියා දෙන ධර්මදේශනා ඕනි තරම් YouTube එකේ තියෙනවා. ඒ වගේම මමත් මේ ගැන වීඩියෝස් කීපයකම කතා කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් සීලය ආරක්ෂා කරගන්න එකේ වැදගත්කම වටිනාකම කියලා දෙන මේ විදිහේ වීඩියෝ එකක් ධර්මදේශනාවක් බලලා ඔයා තුළ ඒ වෙනුවෙන් කැමැත්ත උනන්දුව ඇති කරගන්න. ඉතින් එදිනෙදා ජීවිතය තුළ සීලය ආරක්ෂා කරනවා කියන්නේ ඔයා සිතින් කයින් වචනයෙන් මොන දේ කරන්නත් කලින් ඒ දේ තමාටත් අන් අයටත් යහපත පිණිස වෙන දෙයක්ද එහෙම නැත්නම් අයහපත පිණිස වෙන දෙයක්ද කියලා හොඳට කරුණු විමසලා බලලා කටයුතු කරන එක. ඉතින් මේ ධර්මයේ පුරුදු පුහුණු කරන්න පටන් ගනිද්දී අපි තුළ ගොඩනගා ගත යුතු මූලිකම වැදගත්ම දෙයක් තමයි මේ සීලය කියලා කියන්නේ. ඉතින් ඔයා කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත් සීලය ආරක්ෂා කරගන්න කාර්යබහුලකම නම් කොහෙත්ම බාධාවක් වෙන්නේ නැහැ. තුන්වෙනි එක ඔයාගේ ජීවිතේ මානසික පීඩනය අඩු කරගෙන ඔයාගේ සිත සංසුන් කරගන්න භාවනාව කියන දේ ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. අපි අපේ ජීවිතවල කාර්යබහුල වෙන තරමට අපිට වැඩ අධික වෙන තරමට අපිට මානසික පීඩනය වැඩි. ඒ කියන්නේ අපේ මනස නිරන්තරයෙන් කොයි වෙලාවෙත් නොසන්සුන් කලබලයි. ඉතින් මෙන්න මෙතනදී අපිට භාවනාව ගොඩාක් වැදගත්. සිතේ තියෙන මේ කලබලකාරී ස්වභාවය නොසන්සුන් ගතිය නැති කරලා අපේ සිත සංසුන් කරගන්න මේ භාවනාව කියන දේ අපිට උදව් වෙනවා. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් ඔයා කැමති විදිහේ භාවනාවක් තෝරගන්න. ඔයාට පුළුවන් ඔයා උදේ නැගිට්ටහම ඒ දවසේ වැඩ පටන් ගන්න කලින් උදේ විනාඩි 5ක් භාවනා කරන්න. ඒ වගේම රෑ නිදා ගන්න කලින් විනාඩි 5ක් භාවනා කරන්න. ඊට වඩා වෙලාවක් ඔයාට භාවනා කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් තරම් වෙලා භාවනා කරන්න. නැත්නම් හැම දවසකම මම කිව්වා වගේ විනාඩි 5ක්වත් හැම දවසකම උදේට රැට භාවනා කරන්න පුරුදු වෙන්න. ඉතින් මෙතනදී ඔයාට මේක කරන්න බෑ, කම්මැලි, අමාරුයි කියලා හිතෙන හැම වෙලාවකම ඔයා මතක් කරලා දෙන්න. ඔයා මේ දේ පටන් ගත්තේ ඇයි? මේ දේ කරන එකේ වටිනාකම මොකක්ද? ඔයාගේ චේතනාව මොකක්ද? ඒ වගේම ඔයා මේ කරන දේෙන් ඔයාගේ ජීවිතයට අත්වන ආනිසංස මොනවද? මෙන්න මේ දේවල් සිහිපත් කරන්න. එතකොට ඔයාට පුළුවන් දැඩි වීර්යයකින් කැමැත්තෙන් මේ භාවනාව කියන දේ පුරුදු කරන්න ඔයාගේ සිත සකස් කරගන්න. ධර්මයේ ශ්‍රවණය කිරීම එහෙම නැත්නම් කියවීම වෙනුවෙන් හැම දවසකම විනාඩි 5ක හෝ 10ක කාලයක් වෙන් කරගන්න. උවමනාව සහ කැමැත්ත තියෙනවා නම් කොච්චර කාර්යබහුල කෙනෙක්ට වුණත් මේ එදිනෙදා ජීවිතය තුළ ධර්මයේ ශ්‍රවණය කිරීම වෙනුවෙන් කියවීම වෙනුවෙන් විනාඩි 5ක හෝ 10ක කාලයක් වෙන් කරගන්න එක අමාරු දෙයක් නෙවෙයි. මොකද ඔය සෝෂල් මීඩියා වෙනුවෙන් වෙන් කරන කාලය වුණත් ඔයාට පුළුවන්
ධර්මය කියවීම, ශ්‍රවණය කිරීම වෙනුවෙන් යොදවන්න. ඉතින් ඔයාට පුළුවන් මේ ධර්මය ගැන කියා දෙන සරල පොත්පත්, ඒ වගේම ධර්මය ගැන පැහැදිලිව සරලව කියලා දෙන ධර්ම දේශනා පුංචි වෙලාවල් වල විනාඩි 5යි 10යි තියෙන ධර්ම දේශනා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් තුලින් ඔයාට පුළුවන් මේ ධර්මය ශ්‍රවණය කරන එක, කියවන එක පටන් ගන්න. සමහර විට මුල් කාලයේ ඔයාට හිතෙයි කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා. කොච්චර ධර්මය ඇහුවත් ඔයාට ඒ ගැන තේරුම් ගැනීමක් ඇති කරගන්න අමාරුයි කියලා. ඒ වුණාට ඔයා ඒ කරන දේ දිගටම කන්ටිනියු කරන්න. ඔයාට පුළුවන් වෙයි ටිකෙන් ටික දේවල් තේරුම් ගන්න. මම අර කලින් කිව්වා වගේ අපේ ජීවිතවල කාර්යබහුලකම නිසා, වැඩ අධිකකම නිසා අපේ සිත ගොඩාක් වෙලාවට නොසන්සුන්. ඉතින් එහෙම සිතකින් අපි ධර්මය අහද්දි, ධර්මය ගැන කියවද්දි අපිට ඒ දේවල් තේරුම් ගන්න අපහසුයි. අන්න ඒ නිසා ඔයා ධර්මයේ ශ්‍රවණය කරන්න. කියවන්න මොහොතකට කලින් ඔයාගේ සිත සංසුන් කරවන අභ්‍යාසයක නියැලෙන එක ගොඩක් වැදගත්. ඉතින් ඔයාට පුළුවන් ඔයා ධර්ම දේශනාවක් අහන්න කලින්, එහෙම නැත්නම් දෙයක් කියවන්න කලින් විනාඩි 2ක් වගේ කාලයක් අරගෙන ඔයාට පුළුවන් ආනාපාන සතිය පුරුදු කරන්න. ඉතින් ඔයාට ඔයාගේ ස්වභාවික හුස්ම රැල්ල තුල ඔයාගේ අවධානය රඳව ගන්න අමාරුයි නම් ඔයාට පුළුවන් එහෙම වෙලාවක ඔයා ස්වභාවිකව හුස්ම ගනිද්දී ඔයාගේ බඩේ පිම්බීම හැකිලිම තුල ඔයාගේ අවධානය රඳවන්න. ඉතින් මේ විදිහට කළාම ඔයාට පුළුවන් මේ මොහොත තුල අර ඔයාගේ සිතේ තියෙන කැළඹුණු ස්වභාවය, නොසන්සුන් ගතිය අඩු කරගෙන ඔයාගේ සිත සංසුන් කරගන්න. ඉතින් මේ තුලින් ඔයාගේ සිතේ ඇතිවන සංසුන්කම නිසා ඔයාට පුළුවන් ධර්මදේශනාවක් අහද්දි, කියවද්දි ඒ තුල හොඳින් ඔයාගේ අවධානය රඳව ගන්න. එතකොට ඔයාට හරිම පහසුවෙන් ඒ ධර්ම කාරණා තේරුම් ගන්න පුළුවන් හැකියාව ඇති වෙනවා. පස්වෙනි එක, ඉගෙනගත්ත ධර්ම කරුණු මෙනෙහි කරන්න, විමසන්න, පුරුදු කරන්න. ඔයා නොදැනුවත්ව නාස්ති කරන මොහොතවල් අවස්ථාවන් කරගන්න. ඔයා ඔෆිස් යද්දී ට්‍රාන්ස්පෝර්ට් එකේ ගත කරන කාලය, ඩ්‍රයිව් කරනවා නම් ඒ කාලය, කවුරු හරි එනකම්, එහෙම නැත්නම් මොකක් හරි වැඩක් කරගන්න පොලිමක ඉන්න කාලය. ඒ වගේම ඔයා කන බොන වෙලාවෙදී උනත් වෙන්න පුළුවන්. ට්‍රැෆික් එකේ ඉද්දි. මේ වගේ ඔයා නොදැනුවත්ව නාස්ති කරන මොහොතවල් වල ඒ කාලය තුල ඔයාට පුළුවන් ඔයා ඉගෙනගත්ත ධර්ම කරුණු මෙනෙහි කරන්න, සිහිපත් කරන්න. ඒ දේවල් ඔයාගේ ජීවිතයට ගලපගෙන බලන්න. ඒ වගේම ඔයාට පුළුවන් සතිමත් බව වගේ දේවල් ඒ මොහොත තුලදී පුරුදු පුහුණු කරන්න. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. ඔයා ඔයාගේ දවල් කෑම කන වෙලාවේදී ඕපදූප කතා කරනවා වෙනුවට, එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල උඩ පහළ යනවා වෙනුවට, ඒ මොහොත තුල ඔයා සතිමත් බව පුරුදු කරන්න. ඒ මොහොත තුල සිදුවන හැම දෙයක් දිහාම සතිමත්ව බලන්න. ඒ වගේම තව දෙයක් තමයි අපේ මේ ජීවිතයේ තියෙන මේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණේ ඔයාට පුළුවන් මේ එක ලක්ෂණයක් හරි ඔයාගේ ජීවිතයේ හොඳට ප්‍රකටව පෙනෙන විදිහට, ඔයාට හොඳින් වැටහෙන විදිහට නැවත නැවත මෙනෙහි කරමින් ඒ ලක්ෂණය ඔයාගේ ජීවිතය තුළ දකින්න ඔයාගේ සිතට හුරු කරන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාට පුළුවන් ඔයාර නොදැනුවත්ව නාස්ති කරන කාලය තුළදී පුරුදු පුහුණු කරන්න. ඉතින් ඒක ඔයාගේ මේ ධර්ම මාර්ගයේ දියුණුවට ගොඩාක් හේතු වෙන දෙයක්. ඉතින් ඔයාට දැන් තේරෙනවා ඇති ඔයා කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත් ඔයා ඉගෙන ගන්න ධර්ම කරුණ ඔයාගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරන්න ඔයා අමුතුවෙන් වෙලාවක් වෙන් කරන්න අවශ්‍ය නැහැ. ඔයා නොදැනුවත්ව නාස්ති කරන මොහොතවල් ඒ කාලය ඔයාට පුළුවන් ඒ වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න. ඉතින් ඔයා කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත් ඔයාට දැන් තේරෙනවා ඇති ඔයාගේ ජීවිතය තුළ ඔයාට ධර්මය ඉගෙන ගන්න, පුරුදු පුහුණු කරන්න ඕනි තරම් අවස්ථාව තියෙනවා කියලා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් පස්සේ ඔයා ඔයාගේ ජීවිතය තුළ මේ ධර්මය ඉගෙන ගන්න, පුරුදු පුහුණු කරන්න අරමුණක් ඇති කරගනී කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ කාර්යබහුල ජීවිතය තුළ ධර්මය පුරුදු පුහුණු කරන්න පටන් ගන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔයාට, ඒ වගේම ධර්මයේ පුරුදු පුහුණු කිරීම ගැන පොඩ්ඩක් හෝ හිතේ කැමැත්තක් තියෙන කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම කාර්යබහුල ජීවිතයක් ගත කරන අනෙක් අයටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා.